ඔයා අනිවාර්යෙන් ඒවා කනවා. එතන බෙඩ් එකක් නැහැ, ටීවී එකක් නැහැ. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම ඔයාගෙන් මෙහෙම දෙයක් අහන්නම්කෝ. ඔයා කවදා හරි ඔයාටම ප්‍රොමිස් වෙලා තියෙනවද මම හෙට උදේම නැගිටිනවා, හෙල්ති විදිහට කනවා, මොන හරි දෙයක් ફોකස් කරනවා. හැබැයි අනිත් පවදා උදේ වෙද්දී ඔයා ඒ කිසිම දෙයක් කරේ නෑ නේද? ඔයා හිතනවා ඔයාට ඩිසිප්ලින් එකක් නෑ, ඔයාට මේකට තියෙන කැමැත්ත අඩුයි. හැබැයි මම ඔයාට කිව්වොත් ඔයාට මේ කිසිම දෙයක් කරගන්න බැරි, ඔයාගේ කැමැත්ත නැති නිසාවත් උනන්දුවක් නැති නිසාවත් නෙවෙයි. ඔයාට ඔයාගේ එන්වයරන්මන්ට් එකේ තියෙන බලපෑම නිසා කියලා. මම අද ඔයාලට පෙන්වන්නම් ඔයාගේ එන්වයරන්මන්ට් එක ඔයාගේ කැමැත්තට වඩා ස්ට්‍රෝං වෙන්නේ ඇයි කියලා, සහ ඒකෙන් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අය හිතන්නේ සක්සස් එක කියන්නේ විල් පවර් එක කියලා. හැබැයි සක්සස් එක කියන දේ විද්‍යාව පැහැදිලි කරන්නේ වෙනස් විදිහකට. බිහේවියරල් සයිකොලොජි වල කියනවා මිනිස්සුන්ගේ ජීවිතවලට එයාලගේ එන්වයරන්මන්ට් එක ලොකු බලපෑමක් කරනවා කියලා. ඇත්තටම ඔයාගේ එන්වයරන්මන්ට් එක ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහට නෙවෙයි, එයාට ඕන විදිහට හැඩගස්සනවා කිසිම සද්දයක්වත් නැතුව. මේක හිතන්නකෝ, ඔයාගේ මේසේ උඩ අන්හෙල්ති ෆුඩ් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඒවා කනවා. ඒ වගේම ඔයාගේ අත ළඟ ඔයාගේ ෆෝන් එක තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා ඒක යූස් කරනවා. ඒ වගේම ඔයාගේ යාළුවෝ පට්ට කම්මැලි කියලා හිතන්නකෝ. එයාලා කම්මැලි කියන්නේ ඔයත් අනිවාර්යෙන්ම කම්මැලි වෙනවා. ඒ ඔයා වීක් නිසා නෙවෙයි. ඔයාගේ උත්සාහයට වඩා ඔයාගේ එන්වයරන්මන්ට් එක ස්ට්‍රෝං වෙලා තියෙනවා. සයිකොලොජිකල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා. ස්ටැන්ෆර්ඩ් මාෂ්මිලෝ එක්ස්පෙරිමන්ට් කියලා. මේ එක්ස්පෙරිමන්ට් එක කරලා තියෙන්නේ ළමයින්ට දීලා තියෙනවා මාෂ්මිලෝස්. මේ මාෂ්මිලෝස් දීලා පළවෙනිටම කියලා තියෙනවා පළවෙනි ඔප්ෂන් එක තමයි ඔයා එකක් අරගෙන දැන් කන්න. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔයා ටිකක් වෙලා ඉඳලා මාෂ්මිලෝස් දෙකක් කන්න කියලා. මේකේ සක්සස් වුණ ළමයි එයාලගේ කැමැත්ත පාවිච්චි කරා විතරක් නෙවෙයි, එයාලගේ එන්වයරන්මන්ට් එකත් චේන්ජ් කරගත්තා. සමහරු ඇස් වහගත්තා, සමහරු හැරිලා ගියා, සමහර වෙලාවට කරන දේවල් වෙනස් කරා. කෙටියෙන්ම කිව්වොත් එයාලා පෙළඹෙන එක නතර කරා. දිනන අය ස්ට්‍රෝන් විතරක් නෙවෙයි, එයාලගේ එන්වයරන්මන්ට් එක ගැනත් ගොඩක් බුද්ධිමත්. ඔටෝමික් හැබිට් කියන බුක් එකෙත් කියනවා ඔයා පත් වෙන්නේ නැහැ ඔයා බලාපොරොත්තු වෙන තැනට. ඔයා වැටෙන්නේ ඔයා පාවිච්චි කරන නැත්නම් ඔයා යූස් කරන ඔයා යන සිස්ටම් එකට. ඔයා ෆලෝ කරන සිස්ටම් එක අනුව තමයි ඔයාගේ ජර්නි එක තීරණය වෙන්නේ. ඔයාගේ එන්වයරන්මන්ට් එක ඒ සිස්ටම් එකේ ලොකු කොටසක්. ඔයා හොඳ පුරුදු එකතු කරගන්න, නරක පුරුදු Tamanට පේන්නේ නැති දෙයක් බවට පත් කරගන්න කියන දේ. ඔයා හිතන්නකෝ ඔයාට බුක් එකක් කියවන්න ඕනේ කියලා. ඔයා බුක් එක ඔයාගේ ඇඳ ළඟින් තියාගන්න, ඔයාගේ කොට්ටේ ළඟින් තියාගන්න. ඇයි? මොකද ඔයා ගොඩක් වෙලාවට ඉන්නේ ඇඳේ. ඊළඟට ඔයාලට ෆෝන් එක පාවිච්චි කරන එක නවත්තන්න ඕනේ. ඔයාගේ ෆෝන් එක ඔයාගේ කාමරේ නැතුව වෙන කාමරයකින් තියන්න. එතකොට ඔයා ඒකට ඇබ්බැහි වෙන ප්‍රමාණය, ඔයා ඒකට යන ප්‍රමාණය අනිවාර්යෙන්ම අඩු වෙනවා. ඔයාගේ බිහේවියර්ස් වෙනස් වෙන්නේ ඔයා ඒකට බල කරන හින්දා නෙවෙයි, ඔයාගේ එන්වයරන්මන්ට් එක විසින් ඔයාට ඒකට මඟ පෙන්නනවා. එක්සැම්පල් එකක් විදිහට ජිම් එකක් ගැන හිතන්නකෝ. ඇයි ගොඩක් මිනිස්සු ගෙදරට වඩා ජිම් එකේදී ගොඩක් වර්ක්අවුට් කරන්නේ? මොකද එන්වයරන්මන්ට් එක කියනවා මේක තමයි වර්ක්අවුට් කරන්න හොඳම තැන කියලා. එතන බෙඩ් එකක් නැහැ, ටීවී එකක් නැහැ, කිසිම බාධාවක් නැහැ. හොඳට ફોකස් කරගෙන වර්ක්අවුට් ටික කරගෙන යන්න පුළුවන්. ඊළඟට ඔයා හිතන්නකෝ ඔයා සුපර් මාකට් එක ඇවිදගෙන යනවා. මේ ඇවිදගෙන යනකොට ඔයාට දකින්න ලැබෙනවා බර්ගර්, පීසා, එහෙම නැත්නම් ස්වීට් අයිටම්ස්, මේ හැමදේම දකින්න ලැබෙනවා. ඔයා මේවා දැක්කම මොකද කරන්නේ? ඉක්මනට ගිහිල්ලා මේවා සල්ලි දීලා ගන්නවා. මේ මොකද ඔයාට ඔයාගේ මාකට් එක එහෙම නැත්නම් ඒ බිස්නසස් වලින් හදලා තියෙන්නේ ඔයාව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් විදිහට. ඔයා අන්හෙල්ති දේවල් ගන්න තීරණය කරන්නේ නැහැ. හැබැයි ඔයාව ඔටෝ ඒකට තල්ලු වෙනවා. ඔයාගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන්ස් ඩිසයින් කරලා තියෙන්නේ ඔයාව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් විදිහට. TikTok එක, Facebook එක, Insta එක, මේ හැමදේම ඩිසයින් කරලා තියෙන්නේ ඔයාව ඇට්‍රැක්ට් කරලා තියාගන්න පුළුවන් විදිහට. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ඒ එන්වයරන්මන්ට් එකේ හැටි. මොකද ඒ එන්වයරන්මන්ට් එක හදලා තියෙන්නම මිනිස්සුන්ව ඇට්‍රැක්ට් කරලා තියාගන්න පුළුවන් විදිහට. ඔයා හිතනවා නම්, ඔයා කියනවා නම් මං කැමති නෑ මේ පරිසරයත් එක්ක, එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියා වල ඉන්න කියලා තේරුම් ගන්න. ඔයා ඩීල් කරන්නේ, ඔයා ගනුදෙනු කරන්නේ ඩොලර් බිලියන ගණනක බිස්නස් එකක් එක්ක කියන දේ. ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු තමන්ටම දොස් පවර ගන්නවා, තමන්ටම වැරදි කියා ගන්නවා, තමන්ගේ කොන්ෆිඩන්ස් අඩු කරනවා. හැබැයි මොකද්ද මේකේ ඇත්ත ප්‍රශ්නේ?
ඇත්ත ප්‍රශ්නේ තමයි එයාලා ඩීල් කරන්නේ වැරදි එන්වයරන්මන්ට් එකක් එක්ක. ඒක හරියට වැස්සේ මොනවා හරි වේලන්න තියලා වේල ගන්න try කරනවා වගේ දෙයක්. ඔයා කොච්චර ස්ට්‍රෝං වුණත් ඔයා පරදින්නෙම ඔයාගේ එන්වයරන්මන්ට් එක නිසා. ඒ නිසා තේරුම් ගන්න එන්වයරන්මන්ට් එක ඔයාට ලොකු බලපෑමක් කරනවා කියන දේ. කොහොමද ඔයාගේ එන්වයරන්මන්ට් එක ඔයාගේ සක්සස් එකට හේතුවක් වෙන විදිහට ඩිසයින් කරගන්නේ? Number 1, remove friction for good habit. ඔයාගේ පුරුදු වලට බලපාන නරක මොන හරි දේවල් තියෙනවා නම් ඒවා ඔයාගෙන් අයින් කරලා තියන්න. ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකේ apps තියෙනවා ඔයාගේ වෙලාව නාස්ති කරලා දානවා. ඔයා කරන්න ඕන මේ app ටික uninstall කරලා දාන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එක ගොඩක් ඈතින් තියන්න. ඔයා use කරන time එක අඩු කරන්න. මේ දේවල් කරොත් විතරයි ඔයාට මේක control කරගන්න පුළුවන් වෙන්නේ. Number 2, change your social environment. ඔයාගේ එන්වයරන්මන්ට් එකේ ඉන්න මිනිස්සු ඔයා ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක තමයි ඔයාගේ ජීවිතේ ඔයා කවුද වෙන්නේ, ඔයා මොන වගේ මිනිස්සෙක්ද වෙන්නේ, ඔයා අචීව් කරන්නේ මොනවද, ඔයාට සක්සස් වෙන්න පුළුවන් කොච්චරද කියන දේ තීරණය වෙන්නේ. ඔයා ඔයාගේ කාලය වෙන් කරන්න මොටිවේටඩ් මිනිස්සු වෙනුවෙන්, එහෙම නැත්නම් තමාගේ ෆියුචර් එක බිල්ඩ් කරන්න try කරන මිනිස්සු වෙනුවෙන්, එහෙමත් නැත්නම් තමන්ට ඩ්‍රීම් එකක් තියාගෙන ඒ through යන මිනිස්සු වෙනුවෙන්. Number 3, redesign your space. ඔයා ඔයාගේ මේසේ ක්ලියර් කරගන්න, ඒක පිළිවෙලකට අස් කරගන්න, ඔයාගේ ફોකස් එක නැති කරන දේවල් එතනින් අයින් කරන්න, එතන පිරිසිදු තැනක් බවට පත් කරගන්න. ඔයාලට පුළුවන් නම් මොනවා හරි ප්ලාන්ට් එකක් හරි එතන ගෙනල්ලා තියාගන්න. මේ දේවල් ටික කරන්න. ඔයාගේ ස්පේස් එක ඔයාගේ සක්සස් එක වෙනුවෙන් අනිවාර්යයෙන්ම බිල්ඩ් කරගන්න ඕනිමයි. Number 4, control digital environment. ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් ඔෆ් කරන්න, ඇප් බ්ලොකර්ස් පාවිච්චි කරන්න පුළුවන් ඔයාට. මේ දේවල් කරන්න, එඩියුකේෂන් දේවල් ෆලෝ කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, ඔයා බලාපොරොත්තු වෙන සක්සස් එක වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් අලුත් දේවල් අධ්‍යයනය කරන්න. ඔයා හැමදාම දකින දේවල් වලට සමාන වෙනවා ඔයා කවුද වෙන්නේ කියන දේට. ඒ නිසා මතක තියාගන්න ඔයාට වැඩි කැමැත්තක් ඕනේ නැහැ. ඔයාට ඕන හොඳ එන්වයරන්මන්ට් එකක්. මේ එන්වයරන්මන්ට් එක හරියට ඩිසයින් කරගත්තොත් ඔයාට අනිවාර්යෙන්ම ඔයා බලාපොරොත්තු වෙන දේවල් අචීව් කරගන්න පුළුවන්. මොකද එන්වයරන්මන්ට් එක සහ විල් පවර් එක අතර තියෙන සටනේදී හැමතිස්සෙම ජයග්‍රහණය කරන්නේ එන්වයරන්මන්ට් එක. ඒ නිසා ඔයාගේ එන්වයරන්මන්ට් එක චේන්ජ් කරාට පස්සේ ඔයාගේ ලයිෆ් එක ඔටෝම චේන්ජ් වෙන්න පටන් ගන්නවා. එහෙනම් අද පටන් ගන්න ඔයාගේ එන්වයරන්මන්ට් එක දැන්ම චේන්ජ් කරන්න පටන් ගන්න. ඔයාගේ ඇචීව්මන්ට් වෙනුවෙන් ඊට පස්සේ වැඩ කරන්න ගන්න. අනිවාර්යෙන්ම ඔයාට ඔයා බලාපොරොත්තු වෙන දේවල් ටික ළඟා කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම අද පටන් ගන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ඔව් මම පටන් ගන්නවා කියලා. මම ගිහින් මම සංජීව පීරත්නායක. මතක ඇතුව subscribe button එකටත් පයින් පාරක් ගහගෙන යන්න.